අහං බන්තේ පබ්බජ්ජං යාචාමි ဒုတိယံ පි අහං බන්තේ පබ්බජ්ජං යාචාමි ตติยมปิอหังบันเตปัปปัจจังยาจามิสัพพดุกขนิสสารณะนิพพานสัจจิการนัตตายอิมังกาสาวังกะเหตวาปัปปะเจเตมังบันเตอนุกัมปังปาดาย
Dutiyampi Sabba dukkha nissarana Nibbana sacci karanattaya Imang kasavang gahetva Pappajeta Mangbante Anukampang upadaya Satiyampi Sabba dukkha nissarana Nibbana sacci karanattaya Imang kasavang gahetva Pappajeta Mangbante Anukampang upadaya Nibbana sacci karanattaya Etang kasavang dattva Pappajeta Mangbante Anukampang upadaya Islamic Palinaadipati Rajagiriya Pandita Velvike Punna Nayaka Swamindra Vahanje මේ අවස්ථාවට ගනුවා වදාලා උන්වහන්සේට අපි මේ පිළිබඳව කාලවලදී අපි ආරාධනාව කර තිබුණා. පොය දවසේ උන්වහන්සේ මේ අවස්ථාවට වැඩමින්ම අපි බොහොම අගයකට සැලකනවා. අපේ කොළඹ තුනන්ද පරිසාරණ වහන්සේ වැඩම කළා. ඒ වගේම කලවස් සුරසනාරාම විහාරාධිපති සාත්‍රපති අපේ අතලේ සුමන පණිතාම්බුන් වහන්සේ මේ අවස්ථාවට වඩනවා වදාලා පණිතාම්බුන් අසලී කාලේ ඉන්නේ උන්වහන්සේ වැඩමවන්න පුළුවන් කමක් නැහැ. ඒ සියලු කටයුතු වගකීම් බාරගෙන කටයුතු කරන්න අපේ සුමන ආම්බුරෝ උන්වහන්සේ මේ අවස්ථාවට වැඩනවා වදාලා ඒ වගේම පිටිකල ගංගාතල පිරිවෙනේ ආචාර්ය සම්බෝධි විහාරාධිකාරී පෞරපාත විහාරාධිපති ගෞරවනීය අපේ අලුත්ගම සුමන් ජෝති පණ්ඩිතාම්බුන් වහන්සේ
මේ ශිෂ්‍ය පුණ්‍යාවුන් වහන්සේලා රාශියක් සමග මේ අවස්ථාවට වැඩමවා දාලා අර පුණ්‍යාවුන් මේ වගේ පුණ්‍යාවුන් තමයි මේ පැත්තේ මේ නන්ද ආන්දරාගේ ශිෂ්‍යාවුන් තමයි කාගෑලි වගේ සීල මින්න පාඩම් වීම ඒ පොඩි ආන්දරාන් වහන්සේලා. ඉතින් උන්වහන්සේ උන්වහන්සේගේ 50 වෙනි උපන්දිනේට අඩුතරමින් 50ක්වත් වැඩි කරන්න ඕනේ කියන දැඩි අනිෂ්ඨාන සීලීව කටයුතු කරන පණිතාම් දුකින් තමයි අපේ අලුත්ගම තුමන් යෝගියාම. උන්වහන්සේට අපි ඒ කාලේ සපුරා ගන්න ආශිර්වාද කරමින් වැඩම ආවදාල සියලු මහා සංඝරත්නය මේ අවස්ථාවේදී ඉතා ගෞරවයෙන් අපි පිළිගන්නා බව දීපත් කරනවා. ඉතින් ඕකාස අහං බන්තේ තිසරණේන සද්ධින් පබ්බජ්ජා දස සීලං ධම්මං යාචාමි අනුග්ගහං කତ୍වා සීලං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය ဒုတိယံ පි අහං බන්තේ තිසරණේන සද්ධින් පබ්බජ්ජා දස සීලං ධම්මං යාචාමි අනුග්ගහං කତ୍වා සීලං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය තතියම්පි අහං බන්තේ තිසරණේන සද්ධින් පබ්බජ්ජා දස සීලං ධම්මං යාචාමි අනුග්ගහං කତ୍වා සීලං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය අපරාධං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අපරාධං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ Betul. Naik karo. කාලේ උපැන්නයක් තිබුණා. ඒ උපැන්නේ වෙනස් වෙන දැන් සාමණේර වශයෙන් පොඩි හාමුදුරන් වහන්සේලා බුද්ධ ශාසන අමාත්‍යාංශේ මේ ලියාපදිංචි කරනවා. ඒ ලියාපදිංචියට පව ඇතුල් කරන්නේ මේ පැවිදි කරලා එදා දාන නම තමයි අපි මේ ලියාපදිංචි කරන්නේ. ඒ නිසා ඒක තමයි කෙනෙක්ගේ පුංචි හාමුදුරන් වහන්සේගේ නමක් තමයි මුණගම සුදත්ත පොඩි හාමුදුරුවෝ. දැන් ගිහි නම මම දන්නේ නැහැ මොකද්ද කියලා.
මේ ගිහි නම හඳුන්වන්නට එපා. දැන් ඉතින් මේ මුණගම සුදත්ත කියන පොඩි හාමුදුරුවෝ තමයි එක නමක්. අනිත් තා පොඩි හාමුදුරුවෝ තමයි ළඟට මුණගම සුමිත්ත. අනිත් පොඩි හාමුදුරුවන්ගේ නම මුණගම සුමිත්ත පොඩි හාමුදුරුවෝ තමයි. ওই නමින් තමයි දැන් ඔය සමහර අය අපේ ගිහි අය කතා කරන මේ උන්නාසී කියලා කතා කරන සමහර අය. එහෙම කතා කරන්නේ පව් පුරවන්න එපා එහෙම. කිසිම කෙනෙකුට සුමන හාමුදුරුවන්ට කතා කරන්න පුළුවන් වැඩිමල් හාමුදුරුවන්ට. ඒ හැරෙන්නේ ගිහි අයට මේ උන්නාසී කියලා කතා කරන්න බෑ. එහෙම සමහර අය දීපත් කරන්න ඕන. ඉගෙන ගන්න පුඩි හාමුදුරුවන්ට කායකාය උදව් කරනවා. දැන් මේ පුඩි හාමුදුරුවෝ පැවිදි වෙනවා කියලා ආරංචි ලැබුණාම ඒ සඳහා විශේෂ දායකත්වයේ සපයන්නේ මේ දායක පුඩි විශේෂයෙන් අපි දීපත් කරනවා අපේ දාම් පාසලේ ගුරුවරයා ආචාර්යනි නදීකා සිරුවන් දසනායක මහත්මිය ඒ සම්බන්ධීකරණය කරලා සිද්ධ කළා තමන්ගේ පවුලේ නාතීන් සඳරුවන් දසනායක මහත්මයා අකිල සඳරුවන් මහත්මයා විදේශගතව සිටින්නේ ඒ වසන්ත සඳරුවන් මහත්මයා අනුසමා වසන්තේ මහත්මිය ජනිකා සඳමාලි මහත්මිය මේ අයගේ විශේෂ දායකත්වයෙන් මත මේ පුඩි හාමුදුරුවෝ දෙනමට මේ ලියන මේස දෙකක් මිලට අරගෙන පූජා කරලා තියෙන එකක් අර එළියේ තැන්පත් කරලා තියෙන්නේ මේ දෙක. ඒ පුඩි හාමුදුරුවෝ දෙනමට පූජා කරන්න එකක් දැන් මේ වෙලාවේ විදිනවා. ඒ අයගේ පරිපූජා කියන එක අපි කාර්යයේ ඉපත් කරනවා. ඒක උදව් කරනවා පුඩි හාමුදුරුවන්ට ඉන්නේ තමාන ඉඳලා තියාගෙන කටයුතු කරගන්නයි. මේ ඔය මෙතෙන් පෙන්නන්නේ මේ වඩිම මේ ගලම් බලන්න